කැන්ටිනේ වගේ බම්මී වගේ ඕ ඒ වගේ ස්කෑන් ගහන කලින් තොටියකි මානේ ඔය හලෝ හලෝ කොහමද ඔයාලට? ඉන්න අද මාත් එක්ක යම් මගේ එලෙවල් කාලේ යාළුවෝ ටික හම්බ වෙන්න. මේ 2023න් පස්සේ තමයි අපි කට්ටියම එකට සෙට් වෙන්න හදන්නේ. ඇයි ඉතින් එක්කෙනෙක්ට කැම්පස් නිවාඩුනොත් අනිත් එක්කෙනාට නිවාඩු නැහැ. මේ පාර අපි හැමෝටම නිවාඩු දවසක් සෙට් වුණා. ඉතින් අපි කට්ටිය තීරණය කරා කට්ටියත් එක්ක එකතු වෙලා පොඩි රවුමක් යන් කියලා. ඔයාලත් එන්න අපි මොකද කරන්න කියලා බලන්න. මෙයාට නම් ඉතින් ගම් වතුර නිවාඩුවක් ලැබිලා තියෙන්නේ. අපි කට්ටිය කොහෙද යන්නේ කියලා කලින් තීරණය කරලා තිබුණේ නැහැ. අපිට පන්සල දැක්කට පස්සේ හිතුණා පන්සලට ගියා නම් ඉස්සෙල්ලා හොඳයි කියලා. අපිට ඕනනේ කට්ටියත් එක්ක ඉතින් නිදහසේ කතා කර කර ඉන්න තමයි. තිස්ස මහරාමට මේ දවස්වල පෑයුවා. අපි ආවා තිස්ස පන්සල්. හරිනේ කලනේ. ඔන්න හිස දෙන්න. කට්ටිය පැන් හොයන. ඒකෙත් වතුර නැහැ. අපි දැන් හොයන්නේ අපේ උදෑසන ආහාරය ගන්න තැන. මේ තියෙන්නේ වෙල්යාය අයිනෙම ලස්සන තැන. අපිට ඉතින් ඉස්සර වගේ කන්න හිතුණා. කට්ටියත් එක්ක මොකද වෙලා? ඉතින් ඒක නිසා තමයි බත්තයට බැඳගෙන ආවේ. දෙකකට අන කලණියක බත් දෙන්නයි යන්නේ. එන්න. දැන් අපි යන්න හදන්නේ තිස්සරව කණ්ඩිය උඩට. එන්නකෝ ඔයාලත්. මේ තියන්නේ ඈතට ගියාට පස්සේ තිස්ස චෛත්‍ය පේන විදිය. මගේ ගා තාම ෆොටෝ එක තියෙනවා. රතු ගවුමනේ වේදන් ආවේ. අපි දැන් වැවේ මේ පැත්තේ ඉඳන් එහා පැත්තේ මතු වෙන්නයි යන්නේ. අපි ඉතින් දැන් මේ හදන්නේ වැව් කණ්ඩිය හා කොනේ ඉඳන් අනිත් කොනට යනකම් පයින්ම යන්න. ඉච්චර ඉතින් පයින්ම යනවා කියලා අපිට දැනෙන්නෙත් නෑ. ඉතින් කතා කර යනකොට කොච්චර දේවල් තියදනේ කතා කරන්න. ඔයාලා දන්නවද? ඔය ඇතින් පේන දූපතේ තමයි පුංචි භූතයා හිටියේ. ඔන්න යාළුවනේ අර ඉන්නේ අර පරක් වෙලා මෙන්න තුන් දෙනා හිමින්මයි එන්නේ. අපි දෙන්න තමයි කලින්ම ආවේ. හිමින් එනෝ පයි එක ගහයි ඉතින්. පේනෝනේ. ඔරුවක් කම්බන ඔරුවක්. කෙකටිය නෙමෙයි. මොකද? කවුද දන්නේ මේ මලේ නම? අයියෝ. බෑ දැන් ආයෙත් බෑ ගන්න කලින් තොටියකි මානේ ඔය මේ හිනා වෙන්න. අනේ හිනා වෙලා නෙවෙයි ඉන්නේ. වැවේ මේ දවස්වල වතුර අඩු නිසා තමයි අපිට බහින්න පුළුවන් උනේ. නැත්තම් ඔය තියෙන කණ්ඩිය ගාවටම වතුර තියෙනව වෙනදට.
ජයග්‍රාහී ලෙස වැවේ හා කොනේ මතුවලා ඉන්නේ. දැන් ඉතින් අපිට තියන්නේ ගෙදර යන්න. අපේ කට්ටිය දෙකට කැඩලා ඉන්නේ. කට්ටිය ඈත එනවා. අපිට යනකොට මාත්‍රි බස් එකක් හම්බුණා. අපි ඉතින් ඒක නැගලා ටවුන් එකේ ගිහිල්ලා බැස්සා. තිනාලි අන්ධකාරේ කිසමහරමට ඔන්නම තමයි ඉතින් අද දවසේ නිමාවට පත් වුණේ. ඇත්තටම සතුට දවසක්. ගොඩක් සතුටුයි. ගොඩක් දේවල් කතා කරා, පරණ දේවල්, අලුත් දේවල් හැමදේම කතා කරා. ඒ වගේම ඔයාලත් මගේ වීඩියෝ එක ආසාවෙන් බලුවා කියලා මං හිතනවා. ඉතින් තව වීඩියෝ එකක් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.